TikTok එකේ YouTube වලයි Facebook වලයි යනව නේද ඔය මනෝපදේශකයෝ කියාගත්ත හොර නඩයක් සමාජෙට උපදෙස් දෙනවා. මෙහෙමයි ජීවත් වෙන්න ඕනේ, මේ විදිහයි ජීවත් වෙන්න ඕනේ කියන සමහරක් කපල්ස් වලට මේ මුන් මේ උපදෙස් දෙනවා. ඒ වගේම බැඳපු අයට උපදෙස් දෙනවා. අඩුම ගානේ මනෝපදේශනයක් ඒගොල්ලොට වෙන අයට දෙන්න සුදුසුකම් තියනවද කියන එකත් ප්‍රශ්නයක් තියෙනවා නේද? ඔය කැමරාවක් අටව ගන්නවා. මේ මිනිසුන්ට වදන් පදන් වලින් දෙනවා. ඉතින් ඒව සමහරක් මෝඩ IQ වගේක් අඩු පිරිස් ඒව ඔලුවට දාගෙන සමහරක ලස්සනට තියෙන පෞල් ජීවිත විනාශ කර ගන්නවා. ලස්සනට ඉන්න පෙම්වතුන් පෙම්වතියන් විරසක වෙනවා. මොකද අර වගේ කිසිම පිළිගැනීමක් නැති පිළිගන්න බැරි සහ ඒක සමාජයේ තියෙනවනේ පිළිගැනීමක් කියන මොකද්ද මනෝ උපදේශනයක් දෙනවා නම් පෞල් වලට උපදේශ දෙන අය ඉන්නවා. එතකොට කවුන්සලින් කරන වෙනමයි ඉන්නවා. ඒ සුදුසුකල්ලත් ඒගොල්ලෝ දන්නවා හරියට මේ ප්‍රශ්නෙට පිළිතුර දෙන්න. මෙව් මේ කැමර එකක් අටවගෙන මුම් මේ වදන් පදන් දෙනවා. දැන් හරි අපි දේශපාලන වීඩියෝස් කරන පක්ෂයක් නියෝජනය කරනවා. අපි මේකේ ඉන්නවා. අපි මේකේ දන්නවා මොකද්ද වෙන්නේ. නිසා අපි නොදන්න දෙයක් තියෙනවනේ ඉහළ අයගෙන් අපි උපදේශ අරගෙන අපි වීඩියෝස් කරනවා. මේක හරිද මේ විදිහට කරන එක හරිද කියන එක. මේ උන්නේ මොකද මේ උපදෙස් දෙනවා මේ පවුල් මේ ඉන්න සමියන්ටයි බිරිඳන්ටයි ඉන්න ඕනි විදියයි පෙම්වතියක් ඉන්න ඕනි විදියයි මුන්ට මේ සුදුසුකමක් තියනවද කියන එක ප්‍රශ්නයක්. ඒ වගේ වීඩියෝස් බලලා ඔළුව කුරුවල් කරගන්න නැතුව ඔළුව විස බීජන පුරව ගන්න නැතුව පිළිගත්ත මනෝ උපදේශන සේවාවකට යන්න කවුන්සලින් වලට යන්න හරියට තමන්ගේ ජීවිතේට උපදෙස් ගන්න නිවැරදි අයකින් විතරක් ගන්න නැතුව ඔළුව කුරුවල් වෙලා ජීවිතත් විනාශ වෙනවා තමයි මට කියන්න තියෙන්නේ. ජය වේවා.